අපි ගොඩක් දෙනෙක්ට නිතර දැනෙන දෙයක් තමයි අපේ ජීවිත අසාර්ථක වෙලා කියලා. කියන්නේ ගොඩක් අය හැම නිතරම මොකක්ද කියන්නේ අපි අහන්නෙත් සාර්ථක වෙන්න, සාර්ථකත්වය වෙනුවෙන් හීන දකින්න, සාර්ථකත්වය වෙනුවෙන් සූදානම් වෙන්න. ඔන්න ඔය කියන විදිහට අපි මේ අනාගතයේ තියෙන සාර්ථකත්වයක් ගැන හිතනවා. අනාගතයේ අපේ ජීවිතයට එයි කියලා ඒ සාර්ථකත්වයක් වෙනුවෙන් අපි සූදානම් වෙනවා. හැබැයි ඔබ හිතලා බලන්න මේ කියන සාර්ථකත්වය කියන දේ මොකක්ද? දැන් ඔබ අනාගතයේ සාර්ථක වෙන්න ඕනේ කියලා හිතන්නේ මොනව සම්බන්ධයෙන්ද? මෑත කාලීනව ගොඩක්ම මේ ආසියාතික දකුණු ආසියාතික රටවල් වල ආපු දෙයක් තමයි සාර්ථක පුද්ගලයෙක් වෙන්න නම් මුදල් ඕන කියන එක. ඒ කියන්නේ ඕක ගොඩක්ම තියෙන ඉන්දියාව, ලංකාව වගේ රටවල් වල විතරයි ඇත්තටම. අපි හිතනවා අපි ළඟ සල්ලි නෑ, මුදල් නෑ, ඔය නිසා අපි අසාර්ථකයි කියලා. ප්‍රධාන වශයෙන්ම ඕකනේ. ඊළඟට අපි හිතනවා අපි ළඟ වත්කම් නෑ, වත්කම් ගන්න නම් මුදල් ඕන කියලා. හැබැයි මේ කියන වත්කම් දෙක ඇතුලේ තියෙන්නේ මොකක්ද? හොඳ ගෙයක් සහ හොඳ වාහනයක්. හරිද? එතකොට මේ දෙක වෙනුවෙන්, මේ දේවල් වෙනුවෙන් අපිට මුදල් ඕන. ඒ මුදල් ලබා ගැනීම තමයි සාර්ථකත්වය කියලා අපි හිතනවා. හැබැයි ඔබ හිතන්න ඇත්තටම ඔබේ ළඟ මේ ඔබ අසාර්ථකයි කියලා හිතනවා නම් මේ වෙලාවේ ඔබේ ළඟ නැත්තේ මොනවද? හරිද? දැන් මේ වෙලාවේ නැත්තේ මොනවද කියලා හිතනකොට ඇත්තටම අපට ගොඩාක් දේවල් හිතෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ ලංකාව වටේ ටුවර් එකක් යන්න සල්ලි නැහැ. එහෙම නැත්නම් ලෝකේ වටේ ටුවර් එකක් යන්න සල්ලි නැහැ. දැන් අපි ඔය විදිහට හිතනකොට තමයි අර ධනවත් මිනිස්සු ජීවිතේ කියන්නේ ලෝකෙම කීප දෙනෙක් විතරක් කරන විදිහට ටයිටැනික් නැව බලන්න යන්න ඕන. ඒකට සල්ලි ඕන. අඟහරු ලෝකෙට යන්න ඕන. ඒකට සල්ලි ඕන. එතකොට ඒගොල්ලෝ දකින්නේ එයාලගේ අඩුව, එයාලගේ අසාර්ථකත්වයේ විදිහට ඔය දේවල්. හරිද? හැබැයි ඔබ හිතන්න දැන් මේ වෙලාවේ ඔබට මුදල් නැහැ, ඔබ අසාර්ථකයි කියන වචනය පාවිච්චි කරන්නේ මොන දේවල් සම්බන්ධයෙන්ද කියලා. ඔබ සමහර විට ඔබ හරියට ඔබ ගැන හිතලා බැලුවොත් මේ වෙලාවේ ඔබට නැත්තේ මුදල් විතරයි. ඔබ ළඟ නැත්තේ මුදල් විතරයි. එතකොට කෙනෙක් කියන්න පුළුවන් මුදල් තිබුණොත් ඔය ඔක්කොම දේවල් ලැබෙනවා කියලා. හරිද? මුදල් තියෙද්දි ඔය ඔක්කොම දේවල් ලැබෙනවා නම් මුදල් අවශ්‍යයි. ඒක ඇත්ත. නමුත් මුදල් විතරද අපිට අවශ්‍ය? ඔබ බලන්න මුදල් තියාගෙන කෝටි ගණන් මුදල් උපයනවා, කෝටි ගණන් මුදල් තියනවා. හැබැයි එයාගේ ළඟ ක්වොලිටිස් නැත්තම්, අපි හිතමු උදාහරණයක්, මුදල් උපයනවා, මොන දේවල් කරත් අපි වංචා කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ. මෙන්න මේ කියන සාමාන්‍ය ක්වොලිටිස් අපි ළඟ නැත්තම් ඔබ බලන්නකෝ ඒ වගේ අයට ජීවිතේ ඒගොල්ලන්ගේ සාර්ථක වුණාද? ලංකාවෙම උදාහරණ අරගෙන බලන්න සාර්ථක වුණාද? එතකොට මේ අයට නැති වෙලා තියෙන්නේ මුදල්ද? මේ අය ළඟ තිබුණේ නැත්තේ මුදල් විතරද? මුදල් විතරක් නම් මුදල් ලැබුණාම මේ හැමෝම සාර්ථක විශිෂ්ට පුද්ගලයෙ වෙන්නේ එපයි. ඒත් ඒක එහෙම උනේ නැහනේ නේද? ඔබ බලන්නකෝ ගොඩක් සල්ලි තියන අය ඉන්නවා. එහෙමනම් මුදල් ලැබුණාම සාර්ථක පුද්ගලයෙක් බවට වෙනව නම් මේ ලෝකෙ මුදල් තියෙන හැමෝටම අපි මාර විදිහට හදවතින්ම ආදරය කරන්න එපයි. එහෙම ආදරය කරනවද? ඔබ ඔබෙන්ම හිතන්නකෝ. ලෝකෙ ගැනවත් වෙන කාටවත් නෙමෙයි මම මේ කතා කරන්නේ ඔබට. සමහර විට මේ වීඩියෝ එක අහන්නේ 100 දෙනෙක් වෙන්න පුළුවන්. මම කතා කරන්නේ 100 දෙනාට. මට මේ වීඩියෝ 1 මිලියන් බලලා ට්‍රෙන්ඩින් වෙලා ලෝකෙ මැදිලා ඒ මොකුත් අදහසක් මට ඇත්තෙත් නෑ, අවශ්‍යත් නෑ. මම මේ කතා කරන්නේ මේක අහන 100 දෙනාට. හරිද? ඔබ ගැන හිතන්න. ඔබ දන්න මුදල් තියනවා කියන හැමෝම අතිශය සාර්ථක පුද්ගලයන්ද? හරිද? හැබැයි ඔබ හිතන්න ඔය මුදල් තියන අයට සාපේක්ෂව කොච්චරනම් දේවල් ඔබ ළඟ තියෙනවද? ගොඩාක් දේවල් තියෙනවා.
ඔබේ පර්සනලිටි එක වෙන්න පුළුවන්, ඔබේ ආධ්‍යාත්මික ශක්තිය වෙන්න පුළුවන්, ඔබේ අනිත් හැකියාවන් වෙන්න පුළුවන්, දක්ෂතාවයන් වෙන්න පුළුවන්. වෙන්න මේ ඔක්කොම වටිනාකම් ටික අපි පැත්තකට දාලා මුදල් නෑනේ, ඒ නිසා අසාර්ථකයි කියලා අපි හිතනවා. මේක කොයි තරම් දුරට ප්‍රායෝගිකද? ඕක ප්‍රායෝගිකද නැද්ද කියන එක ඇත්තටම තීරණය වෙන්නේ මේ ලංකාවේ ඉන්දියාවේ මානසිකත්වයෙන් හිතුවහම නෙමෙයි. ඔබ ලෝකේ වෙනත් රටවල් දිහා බලන්න, ඒ මිනිස්සුන්ට අවශ්‍ය නැහැ ලෝකේ තියෙන මිල අධිකම වාහනේ ඒගොල්ලෝ ගත්තත් අනිත් කෙනෙක් ගත්තත් ඒ අය යාලට සුදුසු දේ අවශ්‍ය දේ අරගන්නවා. ඊටාම හොඳින් සාමාන්‍ය විදියට ජීවත් වෙනවා. වෙන කෙනෙක්ගේ තියෙන මුදල් මත ඒ කෙනා කොච්චර උල්සස් එක්කෙනෙක්ද ලොකු එක්කෙනෙක්ද කියලා ඇත්තටම හිතන්නේ නැහැ ලෝකෙ ගොඩක් රටවල් වල. හරිද? හැබැයි ඔබ මම ජීවත් වෙන මේ රටවල් වල නම් මුදල් කියන දේ ගැන හිතලා මිනිස්සු සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වයේ කියන එක මනිනවා. හරිද? මේ මිනිස්සු මනින එකටම ඔබ යට වෙන්න එපා. එතකොට ඔබ හිතන්න රුපියල් කෝටියක් තියෙන එක්කෙනෙක් මේ ලෝකෙ මාරම සතුටු මිනිස්සෙක් විදියට අදරෑ නින්දට යනවද? හරිද? ඔබ එහෙම හිතන්න. එතකොට ගමේ තියෙන ලොකුම ගේ හදාගෙන සැප පහසුම ගෙදර හදාගෙන ඉන්න කෙනා ගොඩාක් සතුටින් ජීවත් වෙනවද? ඔබ දකින වටිනාම වාහනය පදින කෙනා මාර සතුටින් ජීවත් වෙනවද? ඒක ඕකේ නම් ඔන්න ඔය විදිහට ඔබ අඩු මුදල්මයි ඕන කියලා ඔබ හිතාගන්න එක හරි. හැබැයි මෙතනදි වෙලා තියෙන්නේ මුදල්මයි ඕනි කියලා ඔබ සතුටින් ඉන්න පුළුවන්, සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් අර තියරිය පැත්තකට දාලා ඔබට බැරි තියෙන දේ එක්ක සතුටින් ජීවත් වෙන්න. හැබැයි ඔබ ඒක ලෝකෙට කියන්න ඉත්තෙක් කරගන්නවා මුදල් නෑනේ, මුදල් නැහැ කියන එක. බලන්න මුදල් අවශ්‍යයි, ඒක වෙන දෙයක්. අඩුම දේවල් ඔබට ජීවිතයේ අවශ්‍ය කරන අඩුම දේවල් ඔබේ ළඟ නැද්ද? කොටින්ම මේ වීඩියෝ එක අහන්න පුළුවන් විදියට ෆෝන් එකකුත් තියෙනවා, ඩේටා ටිකත් ඔබේ ළඟ තියෙනවනේ, සමහර විට හෑන්ඩ් ෆ්‍රී දෙකකුත් තියෙනවා ඔබ ළඟ. හරිද? ඔතනින් පටන් ගෙන හිතන්න ඇත්තටම ඔබට ජීවත් වෙන්න අවශ්‍ය කරන ගොඩාක් දේවල් හැම දෙයක්ම ඔබ ළඟ තියෙනවා. සමහර විට ඔබ අසාර්ථකයි කියන එක කොටු කරලා තියෙන්නේ ඔබ ළඟ මේ වෙලාවේ අවශ්‍ය නොවන දේවල් වෙනුවෙන්. ගෙයක් ඕනි. ඒක මෙහෙමයි. අපි හදාගත්ත හීනයක් ලොකු තට්ටු 2 3 වටින ගෙයක්. ඒක ඕන. ඒක හරි. ඒක ගැන නෙමෙයි කියන්නේ. වාහනකුත් ඕන. හැබැයි ඔබ හිතලා බලන්න පැය 8ක් නිදාගන්න, සතුටින් පැය 8ක් නිදාගන්න කියලා හිතාගෙන ඔබ පැය 16ක් වැඩ කරනවා. සතියට එක දවසක් නිවාඩු අරගෙන ගෙදර ඉන්න කියලා හිතාගෙන දවස් 6ක් වැඩ කරනවා. මාසෙට දවස් 3-4ක් නිවාඩු ගන්න කියලා හිතාගෙන ඔබ දවස් 20 ගාණක් වැඩ කරනවා. අවුරුද්දටම ඔබට එක දිගට මාසයක් නිවාඩු හම්බ වෙන්නේ නැහනේ. නමුත් අවුරුද්දෙම බලන්න ඔබ සැනසීමෙන් ඔබේ ජීවිතයේ විඳපු දවස් කීයක් තිබුණද කියලා. දැන් ඔය විදියට රැකියාවක් කරනවා, පෙන්ෂන් එක ගන්න බලාගෙන පෙන්ෂන් එකත් අරගන්නවා. දැන් නම් පෙන්ෂන් එකටත් වෙන ලෝන් අරගෙන ඒ දේවලුත් කරනවා. අන්තිමට බලද්දි ජීවිතේ මොකද්ද කරලා තියෙන්නේ? හරිද? එතකොට ඒ තියරිය ඔබ හරියට පැහැදිලිව තේරුම් ගන්නේ නැතුව ඔබ කරන්නේ මොකද්ද? දැන් මුදල් ඕන, සතුටින් නැහැ, ඒ නිසා මගේ ජීවිතය අසාර්ථකයි කියලා ඔය අපිට හිතන්න බැරි, හිතන්නේ නැති, තේරුමක් නැති පැත්තකට ගෙනල්ලා තියෙනවා ඔබ ඔබේ ජීවිතය. එහෙම කරන්න එපා. ඔබ ඔබේ තියෙන වටිනාකම් සියල්ලම දකින්න. මේ වටිනාකම් එක තරාදියකට දාලා ඔබ ඔය මුදල් තියෙන සාර්ථක පුද්ගලයෙක් කියලා හිතන කෙනෙක්ගේ වටිනාකම් එක පැත්තකට දැම්මොත් එයාගේ අර මුදල් කියන දේ අයින් කරපු ගමන් අනිත් සියල්ලම නැති වෙනවා වෙන්න පුළුවන්. ඔබ ළඟ මුදල් නැති වෙන්න පුළුවන්. නැති දෙයට ફોකස් එක දෙන්න එපා. ඔබ මුදල් හොයන්නත් ඕන. ඒක වෙනම දෙයක්. මුදල් අවශ්‍යයි. ඒක අපි කවුරුත් දන්නවා. මොකද ඉතින් අර ඉස්සර වගේ අපි හාල් ටිකක් පවා ගන්න ඕන සල්ලි වලටනේ. එතනින් පටන්ගෙන හැම දෙයක්ම ගන්න අපිට මුදල් ඕන වෙනවා. ඒක ඇත්ත. නමුත් ඔබ ජීවිතේ කොටු කරන්න එපා. මුදල් නැහැ.
ඒ නිසා ජීවිතේ සතුට නැහැ, සැනසීම නැහැ, මොකුත්ම නැහැ කියලා. මුදල් නැති නිසා තමයි මේක වෙලා තියෙන්නේ කියන කාරණාවම ඔබ දකින්න එපා. මුදල් නැත්තම් ඔබ අසාර්ථක පුද්ගලයෙක් විදිහට ඔබ දකින්න එපා. ඔබ ඇසුරු කරන ඔබ ළඟ ඉන්න කෙනාට මුදල් නැත්තම් ඒ කෙනා අසාර්ථක පුද්ගලයෙක්, මුදල් තියෙනවා නම් ඒ කෙනා සාර්ථක පුද්ගලයෙක් කියලා ඔබ දකින්නත් එපා. ඔබ මුදල් එහෙම හිතාගෙන ඔබ මුදල් හොයාගෙන යන්න එපා. ඔබ ඔබේ තියෙන වටිනාකම් ටික වැඩි කරගන්න, ඔබ ඔබේ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න. එතකොට ඔබ වටේට අනිවාර්යයෙන්ම මුදල් ඒක රාශි වෙනවනේ. දැන් බලන්න බිල් ගේට්ස් ගත්තත් එයාට අවශ්‍ය වුණේ නැහැ ලෝකේ ධනවත්ම පුද්ගලයෙක් වෙන්න. මාර්ක් සකර්බර්ග් ගත්තත් එයාට අවශ්‍ය වුණෙත් නැහැ ලෝකේ ධනවත්ම පුද්ගලයෙක් වෙන්න. ජෙෆ් බෙසොස් ගත්තත් එයාට ඕනි වුණෙත් නැහැ. ඒගොල්ලෝ මොකද්ද කරේ? එයාලගේ තිබුණු ක්වොලිටිස් ලෝකයට දුන්න විතරයි. එතකොට ඒගොල්ලෝ ධනවත් පුද්ගලයෙක් බවට පත් වුණා. හරිද? එතකොට ඔබ බලන්න ඔබ තුල තියෙන දේ, ඔබ තුල තියෙන ජීවිතය දැන් මතු කරන්න. ඔබ තුල තියෙන දේ දැන් විඳින්න. එතකොට ඔබ ඔය කියන මුදල් වලටත් වඩා ගොඩක් වටින දේවල් ඔබව හොයාගෙන එන්න පටන් ගනී නේද?